ආයිබෝවන් අපේ දේ අපේ සංස්කෘතිය වැළලී යන දේවල් ලෝකයට ඔබ සැමට කියා දෙන අපේ වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් එවන් නැත්නම් කරුණක් පිළිබඳව තමයි අද මම කතා කරන්නේ. සිංහල අලුත් අවුරුද්දත් සමගම අපි බොහෝ දෙනෙක් කතා කරන එහෙත් බොහෝ දෙනෙක් නොදන්න චාරිත්‍රයක්. ඒ තමයි කුණුමුත්තා පිදීමේ චාරිත්‍රය. මොකද මේ කුණුමුත්තා පිදීමේ චාරිත්‍රය කියලා අපි අද හරියටම දැනගනිමු. ජ්‍යොතිෂ්‍ය හා වාස්තු විද්‍යාව විෂයේ සත්‍ය ඔබත් අත්විඳින්න. විවාහ ප්‍රමාද ඇතුළු විවාහ ජීවිතයේ ගැටලු, අධ්‍යාපනයේ රැකියාව, සෞඛ්‍ය තොරතුරු, ඔබට වැළඳෙන රෝග කල්තියා හඳුනා ගන්න. අනාගතයේ කෙසේ වේද යන්න ඔබගේ කේන්දරය තුලින් විශ්මිත පලාපල සමග දැනගන්න. නිවාස ඉදිකිරීම අතරමඟ නැවතුණාද? පදිංචිව සිටින නිවසේ දියුණුවක් නැද්ද? පවුලේ අසමගිය, දරු පල දෝෂ, සෞඛ්‍ය දුර්වලතා, භයානක රෝගාබාධ සහ සුව නොවන රෝග මේ සියල්ලටම හේතුව ඔබගේ ඉඩමෙත් නිවසෙත් ඇති වාස්තු දෝෂ විය හැක. ව්‍යාපාරයේ බිඳ වැටුණද? ව්‍යාපාර වාස්තු දෝෂ හරියට දැනගන්න. වාස්තු දෝෂ හඳුනා ගන්න. වාස්තු දෝෂ සරලව ඉවත් කරගන්න. වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්. ඔබගේ කේන්දරය සහ නිවසේ ව්‍යාපාරයේ සුබ අසුබතා හඳුනාගෙන අනාගතේ ජය ගන්න නිවැරදි සහ ප්‍රබලම වත් පිළිවෙත් දැන්මම තන්ද. 0777 184 790 WhatsApp මාර්ගයෙන් ඔන්ලයින් ක්‍රමයටද දැනගැනීමේ හැකියාව. ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා උපදේශක, ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා ලේඛක සංජීව කුමාර රංගල්ල. කුණුමුත්තා පිදීමේ චාරිත්‍රය කියලා කියන්නේ අවුරුද්දක් පුරාවට අපි විසින් එහෙම නැත්නම් ගෘහණිය විසින් භාවිතා කරන ලද මුළුතැන්ගේ ලිප, එහෙම නැත්නම් ඒ ලිපාවට තියෙන අලු දූවිලි, එහෙම නැත්නම් අලු කොටස් කැලී බිඳී ගිය දේ පිළිසකර කරලා ඒ සුන්නුම් ටික අතුපතු ගහලා සිංහල අලුත් අවුරුද්දට පෙර දින එහෙම නැත්නම් පරණ අවුරුද්ද දවසේදී ගෘහණිය විසින් දිවා කාලයේදී මෙන්න මේ ටික කුල්ලකට එහෙම නැත්නම් පරණ වට්ටියකට දාගෙන සිංහල අලුත් අවුරුද්දට හදන ලද කැවිලි පෙවිලි වලින් කැඩී බිඳී ගිය කොටස් ටිකක්, ඒ කියන්නේ නිසියාකාර පිසින්නට අපහසු වෙච්ච කැවිලි පෙවිලි ටිකක්, එහෙනම් තමයි සිංහල අලුත් අවුරුද්දට ගෙනාපු කෙසෙල් වලින් මල් ඇවරිය, එහෙම නැත්නම් මුලට තිබෙන පොඩි ඇවරියෙන් කෙසෙල් ගෙඩි කීපයක් එකතු කරගෙන මල් කීපයකුත් අරගෙන පහනකුත් පත්තු කරන්නට සූදානම්ෙන් මෙන්න මේ ටික අරගෙන ගෘහණිය විසින් කතා නොකර, කතා කරන්නට තහංචි යනවා පෑන දොරින්, එහෙම නැත්නම් පිටිපස දොරින් තමන්ගේ වත්තේ පිටිපස කොටසට, එහෙම නැත්නම් බැද්දට ගිහිල්ලා ගහක් මුලින් මෙන්න මේ කියපු වට්ටියට කුල්ලට අරන් ගිය අලු දූවිලි ඒ සුන්නුම් ටික තියලා අර කැවිලි ටිකක් තියලා පහනක් පත්තු කරලා ඔවුන් කුණුමුත්තේ මේ අවුරුද්දේ මම කුණුමුත්තා පුදන්නට පැමිණියා කියලා වැඳ අවසර ඉල්ලලා මේ අවුරුද්දේ අපිට මේ කුස්සියෙන් ඊටමත් ඵල ප්‍රයෝජන ලැබුණා. ලබන අවුරුද්දේ අපි කුණුමුත්ත පුදන්නට එනවා කියන අරමුණ සිතේ තියාගෙන මේක මේ බැද්දේ තනි කරලා මේ ගෙවිලිය නැත්තම් එහෙම නැත්තම් මේ ගෘහණිය එනවා. එන්නේ තවත් සුවිශේෂී කාරණාවක් කරලා. ඒ තමයි ඇලකට, දොලකට, ගංගාවකට ගිහිල්ලා ටිකක් මූණ අතපය සෝදගෙන තමයි නිවසට යලිත් පැමිණෙන්නේ. පැමිණෙනකොට විශේෂත්වයක් තියෙනවා. පිටුනේ පහළ දොරෙන් වුණාට පැමිණෙන්නේ ඉදිරිපස දොරෙන්, ප්‍රධාන දොරෙන්. ඉතින් ඇවිල්ලා නැවත වාරයක් තමන්ගේ සියලු කටයුතු කරගෙන යනවා. එහෙම තමයි මේකේ තහංචි කීපයක් තියෙනවා. රාත්‍රියට යන්නත්, එහෙම නැත්නම් කලවරවල වැටුණු වෙලාවකට යන්නත් මේ ගෘහණියට තහංචි. ඒ වගේම තමයි තවත් කරුණක්. මේ සියලු කටයුතු කරන්නේ නිශ්ශබ්දව, කතා නොකර. මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඇයි මෙවැනි චාරිත්‍රයක් ඉපරිදි සමාජය කලේ? ඔබ දන්නවා සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර වගේම කළගුණ සැලකීම, පරිසරයට ගරු කිරීම, ඒ වගේම තමයි අපට දෙයක් ලබා දුන්න හැමතෙම ගරු කරන්න, කළගුණ සලකන්න කියා දෙන ඉතාමත්ම සුවිශේෂී මංගල්‍යයක්. මේ තුලින් කියාපෑවේ වසරක් පුරාවට අපට උයාගෙන වතසපයන්න, එහෙමත් අපිට උයා පියා ගන්නට අපිට උපකාරී වෙච්ච ඒ ලිප, ඒ මුළුතැන්ගේ කොටස සුද්ධ පවිත්‍ර කරලා ඒකට කළගුණ සලකන්නට නැවත වාරයක් අපි වසරක් පුරාවට ඊළඟ වසරෙත් අපිට මේ කරන්න ශක්තිය ලැබෙන්න කියන දේ අදිටන් කරගෙන ගිහිල්ලා මේ දූවිලි කුණු දූවිලි ටික බැද්දට ගිහිල්ලා දාලා නිසි කලමනාකාරීත්වයකින් යුතුව කරලා නැවත වාරයක් පැමිණිලා
කලගුණ සැලකීමක් වශයෙන් තමයි කරේ. බලන්න ඉපරණි සමාජය කෙතරම් දේ අපිට කියා දීලා තියෙනවද? ඒ තුලින් අපිට කොතරම් දෙයක් කරන්නට එහෙම නැත්නම් අපේ දැනුම් සම්භාරය අතීත මුතුන් මිත්තන්ගේ කලගුණ සැලකීම මේ සිංහල අලුත් අවුරුද්දේදී අපිට තවත් එක් කියා දෙන හොඳම චාරිත්‍රයක් තමයි මේ කුණුමුත්තා පිටීමේ චාරිත්‍රය කියලා කියන්නේ.